බන්දුල නානායකාර වසම්ගේ ගේ පද සංරචනයෙන් සුනිල් ඉදිරිසිංහන්ගේ කර්ණ රසායන සර් මාදුරයෙන් රෝහණ වීරසිංහන්ගේ මියුරු මියසයෙන් මනෝහර වූ මේ මහගු ගීමින අයථාර්ථවත් ප්‍රේමී යථාර්ථය විෂදය කරනවා. මේ ගීතය අටලෝ දහම පිළිබඳව සෞන්දර්ය පාඩමක්. මේ ගීතය රචනයේදී ජීවන අරුත් කුළු ගැන්වීමට ව්‍යංගාර්ථයෙන් යම් යම් යෙදුම් ඔස්සේ විවිධ තැබැලින් බලලා තියෙනවා අපේ ගේ පද රචකයන්. මේකී සපුව වර්ණවත් වී ඇත්තේ බෞද්ධ සංස්කෘතියේ ආభాෂයෙන්. අටලෝ දහම අවබෝධ කරගත් සාර්ථක මිනිසුන් සියලු බාධක හිරිහැර දුක් කම්කටොළු අකම්පිතව විඳ දරා ගන්නවා. දුක සැප සිනහව කඳුල නින්දා ප්‍රශංසා සැමට පොදු ධර්මතාවයක්. බුදුන්ගේ ඉගැන්වීම්වල අග්‍රඵලය වන්නේ අටලෝ දහම එහෙම නැත්නම් බෙදුම් පිළිවෙතයි. බන්දුල නානායකාර වසම් මේ අටලෝ දහම ඉතාමත් සරලව සුගම උපමා උපමේය ඇසුරින් චිත්‍රරූප මැවෙන ආකාරයට ඉතාමත් අපූර්වවට මේ ගීතය නිර්මාණය කරනවා. අද අප සමාජයේ ජීවත් වෙන ප්‍රේමවන්තයන් දෙබිඩි චරිත ජීවිත නිරූපණය කරනවා. ඇතමෙක් මසැසි කෙනෙකුට ලං වෙලා සම්භෝග සුංගාරයේ සුව විඳිමින් මනසින් තවත් අයෙකුට පෙම් කරනවා. මේක දිහා බලපුවම අපිට තේරෙනවා මේ ප්‍රේමයේ අයථාර්ථවත් බව විෂදය කරන බෙබඳු සුදුර්ලභ ගීත ඉතාමත් දුර්ලභයි. ව්‍යුවේ විප්‍රලම්භ සුංගාරය රස විඳිමින් තමා හැරගිය පෙම්වතිය පිළිබඳව අතීතාවර්ජනක නියලෙද මේ කතකයා අවසානයේ අයථාර්ථවත් ප්‍රේමී යථාර්ථය දකිනවා. තමා පණමින් ආදරය කළ පෙම්වතිය දැන් ඔහු අසල නෑ. ඇයි නොසිතූ මොහොතක නොපැතූ මොහොතක පැරණි පෙම්වතා සමග යන්නට ගිහින්. ආදරයෙන් විලුණු පසු බොහෝ ප්‍රේමවන්තයෝ විරහව ගැන නොසිතනවා. ජීවිතයේ ගැඹුරු පතුල නොදකින ඔවුන් ප්‍රේමීන් කුල්මත් වෙලා වල්මත් වෙලා කල්පනා ලෝකවල සැරිසරනවා. ඒ සැබෑ ආදරයක වටිනාකම තදින්ම සිතට දැනෙන්නේ තම සහකරු හෝ සහකාරිය අහිමිවී පසුවන වේද. මේ පිළිබඳව සලකා බලනකොට මේ ගීමින මානව ප්‍රේමයේ පිරිසිඳගෙන විකසිතව සන්තෘප්ත වන ආකාරය පමණක් නෙවෙයි. එහි ව්‍යෝගිනි මැද සුපුෂ්පිත පුෂ්පය මුකුලිතව අසන්තෘප්ත වන අයුරුද අපට විෂදය කරනවා. මේ ගීතයේ ස්ථායි අන්තරා කොටස් වලින් කියවෙන්නේ මෙකී ප්‍රේමයේ බිඳ වැටීමෙන් ඉතිරි වූ නටබුන් ගැන. ඇස දිසි මාලයේ ගඟක් ගලා යන විට එහි ඇති සුන්දරත්වය කෙතරම්නම් අපූරුද. ඒ හැඩය පැහැය පමණක් නොව රුවද ඉතාමත් අලංකාරවත් ලෙස පේනවා. ඒත් ගඟට බැහැලා ටික වෙලාවක් සිටින විට අපට තිස්වන්නේ මොකක්ද? එහි පතුලේ ඇති රළු ගොඩැලි ගල්පර සැලරැලි ආදියයි. නිහඬ නිසල සොඳුරු ගඟක් මෙන් ප්‍රේමය පෙනුනද අද මේ කතිකයා දකින්නේ එහි බිහිසුණු චණ්ඩ ගඟුලක් වගේ. ස්ත්‍රී පුරුෂයන් තුළ පිරිසිඳ ගන්නා ප්‍රේමය බාහිර සොබාදහම විසින් උද්දීපනය කරනවා. මේ ගීත රචකයා අන්තරා කොටස් වලින් මෙකී සොබාදහමේ මනරම් වස්තු රූපක උපමා උපමේය ඇසුරෙන් ව්‍යංගාර්ථය යොදා ගනිමින් අපූර්වට නිර්මාණය කරනවා. මෙහිදී ගඟ පිළිබඳව රචකයා ගොඩනගන ව්‍යංගාර්ථය ඉතාමත් රමණීය නොවේද? ප්‍රේමී සොඳුරු පැතිකඩ නිරූපණය කිරීමට මෙන්ම අඳුරු ඇතුළාන්තය වෙත ප්‍රඥා ප්‍රදීපයක් දැල්වීමට රචකයා ගඟ නැමැති සොඳුරු රූපකය භාවිතා කරනවා. තරු සිදුරෙන් සඳරැස් පෙරා එවමින් පූර්ණ චන්ද්‍රයා අහස් කුස අරා විරාජමාන වන තුරු මුළු අහසටම ආලෝකය දෙන්නේ පුංචි තරු කැට පමණයි. එහෙත් පුන් පෝය එළමෙන දවසට එබඳු තරුවලින් ආකාශයට පලක් නෑ. ප්‍රතාපවත් හඳට ඉඩ දීලා තරු කැට නිවී සැඟවී යන්නට සිදුවෙනවා. මෙහිදී සඳ කියන්නේ ප්‍රේමයයි.
පෙම්වතයට අපමණ ආදරය කළත් ඇය ඔහු අතහැර පැරණි පෙම්වතා සමග නික්ම ගිහින්. මේ කථකයා පවසන්නේ ඇය කවරකදාකවත් තමා සදක් මෙන් පිළි නොගත් බවයි. ඇය කවදාවත් ඔහු දෙස බැලුවේ තරුවක් ලෙස නොවේ. ඒත් පෙරදා ඇගේ ලෝකයේ එළිය කළේ මේ පුංචි තරුවයි. අනන්තයක් වෙනි සුවිසල් අහස බබලවන්නට තරුවකට නොව තරු කැට දහස්සකට නොහැකි. ඒත් සඳ නැති අහස්සට පුංචි තරු කැටයක් ගෙනදුන් කදෝ පැණි එළිය අමතක කිරීම කෙතරම් සදාචාරාත්මකද. මේ කථකයා තමන් අහසේ දිලෙන පුංචි තරු කැටයකට උපමා කර ගැනීමෙන් ගම්‍යමාන වන්නේ ඔහු ප්‍රේමය වෙනුවෙන් කළ පරිත්‍යාගයයි. පරාර්ථය යන මාවතට පිවිසී ඇති බව නොවේද?